හරි. මුලින්ම ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මම එක පෝස්ට් එකක් දාපු සැනින් ගොඩක් කට්ටිය ලයික් කමෙන්ට් කරලා තිබ්බා. ඒ හැමෝටම නැවත නැවතත් ගොඩාක් ස්තුතියි. ඒ වගේම සල්ලි වලට කියලා දෙන දේවල් නිකන් කියලා දෙනවා කියලා මගේ පේජ් එකට රිපෝට් ගහපු අයටත් ගොඩක් ස්තුතියි. කොහොම වුණත් සත්කාරයේ වැඩසටහන අපි නවත්තන්නේ නැහැ. දිගටම කරගෙන යනවා. ඒ යටතේ කරන තවත් එක චූටි වීඩියෝ එකක් තමයි අපි අද කතා කරන්න යන්නේ. හරි. අපි අද කතා කරනවා සාමාන්‍ය පෙළ විභාගයේ ලකුණු දෙකේ ගානකට එන මෙන්න මේ වගේ ගානක්. මේකට මම නම් කියන්නේ හෝ ගානක් කියලා. මොකද අපි මේවා හදන්නේ හෝ කියන වචනය දාලා. මේක සමීකරණ පාඩමේ නැත්නම් වර්ගජ සමීකරණ පාඩමේ එන සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳීම කියන කොටසේ සාධක හොයලා දීලා තියෙන ගානක්. ඒ කියන්නේ අපිට ලේසි කරපු ගානක්. පියවර කීපයක් ඉස්සරහට අරගෙන ගියපු ගානක් අපිට මෙතන ඉඳලා මේ ගාන හදන්න විතරයි තියෙන්නේ. එහෙනම් අපි බලමු මේ වගේ හෝ ගානක් ඉක්මනින් හදලා ලකුණු දෙකක් ලබා ගන්න කොහොමද කියලා. මේකෙදි සාධක හොයලා දීලා තියෙන්නේ ඒ නිසා අපිට කරන්න තියෙන්නේ හෝ ගාලා මේ ගාන පටන් ගන්න එක. ඒ කියන්නේ x ධන 2 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. ඒ කිව්වේ මෙන්න මේ බිඳුවේ අයිතිය මේ දෙන්නටම දීලා වෙන වෙනම සමීකරණ දෙකක් විදිහට ලියනවා. ඒ කියන්නේ x ධන 2 මෙයා x ධන 2 සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව විය යුතුයි කියලා අපි ඔහොම ලියනවා. ඊළඟ පියවර දැන් මෙතන තියෙනවා සමීකරණයක් මෙතන තියෙනවා සමීකරණයක් මේ සමීකරණ දෙක වෙන වෙනම විසඳනවා. සරල සමීකරණයක් මෙතන තියෙන්නේ x තනි කරන්න ඕන x තනි කරලා අපි ධන දෙක බිඳුව තියෙන පැත්තට යවනවා. මෙතනින් එහා පියවරවලදී බිඳුව ලිවීම අවශ්‍ය නැහැ. මොකද බිඳුවට අගයක් නැති නිසා අපි බිඳුව ලියන්නේ නැතුව මේ ධන දෙක එහා පැත්තට යවනකොට අපි දන්නවා ධන කෙනෙක් අනිත් පැත්තට යනකොට ඍණ වෙනවා කියලා. මම කියන්නේ ඕක අපි ධන දෙකට පයින් පාරක් ගහනවා එහා පැත්තට වැටෙන්න. ඔයා ගහන පයින් පාරේ සැරට මෙයාගේ ධන ලකුණෙන් එක ඉරක් ගැලවිලා එයා ඍණ වෙනවා. ඒ කියන්නේ ධන කෙනෙකුට පයින් ගැහුවොත් ඍණ වෙනවා. එහෙනම් ඍණ කෙනෙකුට පයින් ගැහුවොත් ධන වෙන්න ඕන. ඒ නිසා අපි මෙයාගේ x තනි කරලා ඍණ 3 එහා පැත්තට යවනකොට එයා ධන 3 වෙනවා. ධන ලකුණ ලිව්වොත් එකයි නැත්ත් එකයි. ඔන්න ගාන හරිම ලේසි. අපි දැන් බලමු අපි කලින් කතා කරපු සාධක භාවිතයෙන් වර්ගජ සමීකරණ විසඳන ක්‍රමයේ යටතේ සාමාන්‍ය පෙළ විභාගයට ඇවිත් තියෙන මෙන්න මේ ගණන් දෙක හදන විදිහ. මම ආයි කියනවා මම මේවට කියන්නේ හෝ ගාන ගණන් කියලා. එහෙනම් අපිට තියෙන්නේ හෝ ගාලා මේක පටන් ගන්න. මුලින්ම x ඍණ 1 සමානයි බිඳුව හෝ x ඍණ 2 සමානයි බිඳුව විය යුතුය. ඊට පස්සේ මොකද වෙන්නේ අපි බිඳුවේ අයිතිය මේ දෙන්නටම දුන්නා. ඊළඟට කරන්නේ අපි මෙන්න මේ සරල සමීකරණ දෙක විසඳන එක. එහෙනම් x සමානයි ඍණ 1ට පයින් ගැව්වාම එයා එහා පැත්තට යනකොට ධන 1 වෙනවා. x සමානයි ඍණ 2ට ඍණ 2ට පයින් ගැව්වාම එයා එහා පැත්තට යනකොට ධන 2 වෙනවා. මේකේ ඍණ සංඛ්‍යා දෙකක් තියෙන නිසා උත්තරෙ එන්නේ අපිට ධන සංඛ්‍යා වලින්. 2016 ගාන ඊළඟට බලමු 2017 ගාන කොහොමද හදන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා හෝ ගාලා පටන් ගන්න තියෙන්නේ. එහෙනම් අපි මේ සාධක දෙකට මේ බිඳුවේ අයිතිය දෙමු. x ධන 2 සමානයි බිඳුව හෝ x ඍණ 1 සමානයි බිඳුව විය යුතුය. මෙතන ධන දෙක ඉන්නේ. ධන දෙක එහා පැත්තට යනකොට ඍණ 2 වෙනවා. එහෙනම් අපිට එක උත්තරයක් එනවා x සමානයි ඍණ 2යි කියලා. මෙතන ඉන්නේ ඍණ 1. එයා එහා පැත්තට යනකොට x සමානයි ධන 1යි කියලා උත්තරයක් එනවා. මම ආයෙත් මතක් කරන්නේ ඔයාගේ 10 11 ශ්‍රේණි වල ඉන්න ඔයාගේ නංගිට හරි මල්ලිට හරි එහෙම නැත්නම් ඔයාගේ දුවට හරි පුතාට හරි ඔයාගේ යාළුවට හරි මේ වීඩියෝ එක බලලා සාමාන්‍ය පෙළ විභාගයට ලකුණු එකින් එක ටිකෙන් ටික එකතු කරගන්න මේ වීඩියෝ එක මතකැතුව ෂෙයා කරන්න. ඇත්තටම සත්කාරයේ වැඩසටහන අපි පටන් ගත්තේ 10 11 ශ්‍රේණි වල ඉන්න එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ විභාගයට මුණ දෙන්න ඉන්න ළමයින්ට උදව්වක් විදියට මේ වීඩියෝ එක බලලා ඒ ළමයි සාමාන්‍ය පෙළ විභාගෙට ලකුණු එකක් හරි එකතු කර ගන්නවා නම් ඒක තමයි අපිට වටින්නේ.